කැලණි ගඟ අයිනේ තිබුණු පුංචි ගෙදරක සුමේධයි එයාගේ බිරිඳ කමලයි අවුරුදු 5ක් වයස චූටි දුව දිනිති එක්ක හරිම සතුටින් ජීවත් වුණා. සුමේධ කියන්නේ මේසන් බාස් කෙනෙක්. එයා අවුරුදු ගානක් දුක් විඳලා ගඩොලින් ගඩොල එකතු කරලා තමයි මේ පුංචි ගෙදර හැදුවේ. ඒ ගෙදර තාම ප්ලාස්ටර් කරලවත් තිබුණේ නැහැ. ඒත් ඒ ගඩොල් බිත්ති අතරේ මහා ලොකු ආදරයක් තිබුණා. චූටි දිනිති එයාගේ පාට පෙට්ටිය අරගෙන බිත්තිවල එක එක චිත්‍ර ඇඳා. සුමේධ රැයට වැඩ ඇරිලා ඇවිත් දුවගේ චිත්‍ර දිහා බලලා කිව්වේ මගේ දුව කවදා හරි ලොකු චිත්‍ර ශිල්පිනියක් වෙයි කියලා. එදා මැයි මාසේ කළුවර දවසක්. අහස කඩාගෙන වැටෙන්න වගේ මහා වැස්සක් පටන් ගත්තා. දවස් එකක් දෙකක් නෙවෙයි. එක දිගට දවස් 3ක් වැස්සා. ගඟේ වතුර මට්ටම ටික ටික වැඩි වුණා. සුමේධ ගඟ දිහා බලලා බයෙන් වගේ කමලට කිව්වා. කමලා බඩු ටික උඩකින් තියමුද වතුර දායි වගේ කියලා. ඒත් මේ පාර වතුර මේ තරම් දරුණු වෙයි කියලා කවුරුත් හිතුවේ නැහැ. පාන්දර 2ට විතර එක පාරටම ගෙදර ඇතුළට සීතල වතුර පාරක් ගලාගෙන ආවා. සුමේධ ගැස්සිලා ඇහැරුණා. බලද්දී වතුර ඇඳ විට්ටම ළඟටම ඇවිත් කමලා නැගිටින්න වතුර දාලා සුමේධ කෑ ගැහුවා. ලයිට් තිබුණේ නැහැ. කළුවරේම වතුර පාර සැරවුණා. සුමේධ දුවව වඩා ගත්තා. කමලා අතට අහුවුණු රෙදි කෑලි ටිකක් මල්ලකට දාගත්තා. තාත්තේ මගේ ටෙඩි බෙයා දිනිති අඬ අඬ ඇහුවා. දැන් ඕවා හොයන්න වෙලාවක් නැහැ පුතේ. අපි ඉක්මනට යන්න ඕනේ. සුමේධ දුවව පපුවට තුරුළු කරගත්තා. ඒ අය ගේට්ටුවෙන් එළියට බහිද්දී වතුර ඉන වටේටම ඇවිත් ගෙදර බඩු මුට්ටු පුටු මේස දුවගේ පොත්පත් වතුරේ පාවෙලා යනවා. සුමේධ එකපාරක් හැරී තමන්ගේ දාඩිය මහන්සියෙන් හදපු ගෙදර දිහා බැලුවා. ඒ වෙලාවේ යාගේ පපුව පැලෙන්න තරම් දුකක් දැනුණා. ඔවුන් පාරට එද්දී නාවික හමුදාවේ බෝට්ටුවක් ඇවිත් තිබුණා. දුවයි බිරිඳයි බෝට්ටුවට ඩාපු සුමේධ බෝට්ටුවේ ඉඩ මදි නිසා වතුරේ එල්ලිලා පස්සෙන් ගියා. පන්සලේ හදපු ආරක්ෂිත කනවුරේ දවස් 2ක් වුන් හිටියා. හැම තැනම අඳෝනා. පොඩි ළමයි බඩගින්නේ අඬනවා. කමලා එක බිස්කට් පැකට් එකක් අරගෙන දුවට කව තමන් නොකා හිටියා. සුමේධ ජනේලෙන් එළිය බලාගෙන හුස්ම නිකුත් කළා. අපේ ගෙදර ඉතුරු වෙයිද කමලා? වතුර බැස්සට පස්සේ සුමේධයි පවුලේ අය ආයෙත් ගෙදරට ගියා. දෙවියනේ මුළු ගෙදරම මඩ ගොඩක්. බිත්ති දෙකක් කඩන් වැටිලා. දුව ආසාවෙන් චිත්‍ර ඇඳපු බිත්තිය හොදගෙන ගිහින් හැම තැනම මඩ පාට විතරයි. පුංචි දිනිති මඩගුඩ ආස්සේ මොනවදෝ හෙව්වා. තාත්තේ මේ බලන්න. දිනිති මඩ ගෑවුණු එයාගේ ටෙඩි බෙයා එක හොයාගෙන. ඒක දැක්කම සුමේධට ඉවස ගන්න බැරි වුණා. එයා දුවව බදාගෙන මහා හයියෙන් ඇඬුවා. පිරිමියෙක් වුණත් එයාට දරා ගන්න බැරි වුණා. අනන්න එපා තාත්තේ. අපි ආයේ චිත්‍ර අඳිමු. මං තාත්තට උදව් කරන්නම්. දුව එහෙන කියද්දී සුමේධ කඳුළු පිසදාගත්තා. ගේ කැඩුණ තමයි. බඩු නැති වුණා තමයි. ඒත් එයාට යාගේ ජීවිතේ වටිනාම දේවල් දෙක ඉතුරු වෙලා තිබුණා. ඒ යාගේ දුවයි බිරිඳයි. "ඔව් පුතේ, අපි ආයේ හදමු. අපි ආයේ නැගිටිමු." සුමේධ හිතට ධෛර්යය අරගෙන කිව්වා.